ආශ්‍රසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලකට අරගෙන එන මම සඳුනි. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ජූනි මාසේ ආශ්‍රසුම ප්‍රතිලාභී මුදල් ගැන. ඉතින් වීඩියෝවට යන්න කලින් මතක් කරන්න ඕනේ සියලුම ආධාර දීමනා ගැන තොරතුරු ඉතාමත් ඉක්මනට SMS එකක් විදිහට ඔයාගේ ෆෝන් එකටම ගෙන්වා ගන්න. දැන්ම මේ විදිහට දීමනා app එක subscribe කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එකෙන් ගිහින් මේ විදිහට පහළට පෙන්වන download කියලා තියෙන ලකුණ ඔබන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට මේ app එක download වෙලා install වෙනවා. ඊට පස්සේ සියලු දීමනා කියන එක ඔබන්න. එතකොට ඔයාට subscribe now කියලා එනවා. එතෙන්ට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ කෝඩ් එක මෙතන enter කරලා subscribe කරන්න. ඉතින් මෙම වටිනා සේවාව සඳහා ඔයාට මාසෙකටම වියදම් වෙන්නේ පුංචි රුපියල් 90ක් විතරමයි. ඉතින් ඔන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජුනි මාසේ SSM ප්‍රතිලාභී මුදල් වලට මොකද වෙලා තියෙන්නේ කියන කාරණේ. ඉතින් අද හරියටම ජුනි මාසේ 10 වෙනිදා වෙනවා. ඉතින් තාමත් ඔයගලන්ට සිස්ටම් එකෙන් මුදල් බැලුවට මුදල් පෙන්වන්නේ නැහැ. ඉතින් සිස්ටම් එක තාම ඔයගලන්ට පෙන්වන විදිහට අප්ඩේට් වෙලා නැහැ. ඉතින් මේ හේතු කාරණා එක්ක අපිට ජුනි මාසේ මුදල් ඔයගලන්ට ලැබෙද්දි දින කිහිපයක් පරක්කු වෙයි කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි කිව්ව දිනයට වඩා තව දින 4ක් පමණ පහුවෙලා තමයි ඔයගලන්ට මුදල් ලැබීම සිද්ධ වෙන්නේ. මොකද තාමත් සිස්ටම් එකේ මුදල් අප්ඩේට් වෙමින් පවතින හින්දා. ඉතින් මේ වෙනකොට පළවන අධීරය අයටවත් දෙවන අධීරය අයටවත් තාම මුදල් සිස්ටම් එකෙන් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බලා ගන්න පුළුවන් වෙච්ච ගමන් වීඩියෝ එකක් හරි ලින්ක් එකත් එක්ක ඔයාලට අරගෙන එනවා. ඉතින් මේවා ලින්ක් වලින් යන්න නැතුව හරිම ලින්ක් එකකින් යන්න. එතකොට ඔයාලට කිසි ගැටලුවක් නැතුව ID නම්බර් එක ගැහුවෙන් පස්සේ සිස්ටම් එක චෙක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අරන් ඉන්න සිස්ටම් එකේ මුදල් පෙන්වන වෙලාවට ඉතින් තාම මුදල් පෙන්වන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් වෙන මාසවල වලදී සාමාන්‍යයෙන් 5 වෙනිදා වෙනකොට සිස්ටම් එකේ මුදල් චෙක් කරගන්න පුළුවන්. හැබැයි අද 10 වෙනිදා වෙලත් මේ විදිහේ ඩිලේ එකක් පරක්කුවක් තියෙනවා. ඉතින් ඒ හේතුවෙන් ඔයගලන්ට මුදල් ලැබෙන කොටත් දින 4ක් 5ක් වගේ කාලයක් පරක්කු වෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ওই විදිහට තමයි තොරතුරු ටික තියෙන්නේ. ඉතින් ගොඩක් අය කලබල වෙලා තියෙනවා. සිස්ටම් එක චෙක් කරලා සිස්ටම් එකේ මුදල් පෙන්වන්නේ නැහැ. ඒ විදිහට පෙන්වන්නේ නැති Tamanට විතරයි කියලා හිතලා Tamanගේ මුදල් කැපිච්ච නිසා පෙන්වන්නේ නැහැ කියලා හිතලා ගොඩක් අය කලබල වෙලා තිබ්බා. ඉතින් අන්න ඒ නිසා තමයි වීඩියෝ එක අරන් ඉන්න ඕනේ. කිසිම කෙනෙක්ට සිස්ටම් එක හරහා මුදල් බලා ගැනීමේ හැකියාවක් නැහැ කියලා ඒ අයට දැනුවත් කරන්න උවමනා වුණා. ඉතින් මම හිතනවා මේ තොරතුරු වැදගත් වෙයි කියලා. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝවට ලයික් කරන්න. ඉදිරියටත් මෙවැනි වටිනා දේවල් දැනගන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe බොත්තම ඔබලා ආශ්‍රසම නවතම තොරතුරු YouTube නාලිකාවට හැමදෙනාම එකතු වෙන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝවක් අරන් ඔබ හමුවට එන්නම්. එතකන් හැමදෙනාටම ජය ජය වේවා.